භාග්‍යතුන් වහන්සේ තාම ජීවමානව වැඩ ඉන්නවා. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේමයි අපිට දේශනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ මොහොත වෙනකොටත් අපිට පිහිට වෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ මොහොත වෙනකොටත් අපි සියලු දෙනාගේම සියලු සිත් භාග්‍යතුන් වහන්සේ දකිනවා. ඒකටයි ਸਰවඥයි කියලා කියන්නේ. කිසිසේත් කියන්න බෑ භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැහැ කියලා. අපේ අම්මට අපේ එකම සිතක්වත් දකින්න පුළුවන් කමක් නැහැ. අපේ තාත්තටත් බෑ. ඒ දෙන්න අපිට මේ ලෝකේ උපත විතරක් ලබලා දුන්නා. නමුත් භාග්‍යතුන් වහන්සේ මගේ අතීත සිත් පරම්පරාවක් දකිනවා. ඒ කියන්නේ අම්මට තාත්තට කරන්න බැරි දෙයක් භාග්‍යතුන් වහන්සේ මං වෙනුවෙන් කරනවා. මගේ අනාගත සිත් පරම්පරාවත් භාග්‍යතුන් වහන්සේ දකිනවා. කොච්චර කාලයක් තව සසර යනවද? මොන වාගේ හැලහැප්පීම් වලට භාජනය වෙනවද? ඊළඟ මොහොතේ උපදින මගේ සිත පුණ්‍යවන්ත සිතුවිල්ලක්ද? එහෙම නැත්නම් පාප සිතුවිල්ලක්ද? ඒකත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. මම නිවන් දකින්න තව බුද්ධාන්තර කීයක් සංසාරේ සැරිසරනවද? ඒකත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. මේ මොහොතේ පහළ වෙන සිතුත් ඔක්කොම භාග්‍යතුන් වහන්සේ දන්නවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ දැනුත් අපට පිහිට වෙනවා කියන කාරණාව හරි ගැඹුරින් අවබෝධ කරගන්න තියෙන කාරණාවක්. ඒක මහා ශ්‍රද්ධාවකින්ම තේරුම් ගන්න තියෙන කාරණාවක්. එහෙනම් අද භාග්‍යතුන් වහන්සේ නෑ කියලා සඳහන් කරන්න බෑ. කොහොමද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ? යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අදත් යමෙක් හරියටම දකිනවා නම් සැක නෑ ඔහු භාග්‍යතුන් වහන්සේව දැක්ක වෙනවා. එහෙනම් ඒ පුජ්‍යලයට අද භාග්‍යතුන් වහන්සේ දකින්නේ නෑ කියලා පශ්චාත්තාපයටපත් වෙන්න දෙයක් නෑ. මනාව ධර්ම රත්නේ දැක්ක කෙනා හැබැවින්ම භාග්‍යතුන් වහන්සේ දැක්ක වෙනවා.